Hi guys, welcome back to my channel. අද අපි දෙන්නා හිතුවා මේ TikTok එකට මේ දවස්වල viral යන ලංකාවේ තියෙන 7-Eleven වගේ shop එකට ගිහිල්ලා බලන්න. ඒකේ නම තමයි 77. ඉතින් මේ වගේ එකක් මම හිතන්නේ ලංකාවේ first time තමයි open කරලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම ගොඩක් similar මේ පිටරටවල තියෙන 7-Eleven එක වගේ design එකේ ඔක්කොම. ඉතින් පිටරටවල හරිම popular මේ 7-Eleven කියන convenience store chain එක. ඉතින් අපි හිතුවා ලංකාවේ තියෙන එක කොයි වගේද කියලා බලන්න. ඉතින් අතට ආගම ඔයගොල්ලෝ වෙන්නේ මේ වගේ background එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ගාව අර හැම convenience store එකකම තියෙන වගේ එක જાතිය snacks, biscuits, chocolate, drinks, ඊට පස්සේ rice ඒ වගේ දේවලුත් තියෙනවා. ඊට පස්සේ මේකේ වැඩියම famous area එක තමයි මේ DIY ramen station එක. ඉතින් ඕගොල්ලන්ටත් මෙතනට ඇවිල්ලා ඒ ramen එක purchase කරලා ඒවලෙම හදලා කන්න පුළුවන්. හරියටම අනිත් පිටරටවල තියෙන 7-Eleven convenience stores වගේ. හැබැයි එහෙම නැත්නම් ඕගොල්ලන්ට unsure වගේ නම් ඕගොල්ලන්ට ඒගොල්ලෝගෙන් assistance එක අරගෙන එහෙම හදාගෙන ගන්නත් පුළුවන්. ඉතින් ඒගොල්ලෝ හැම එකම prices එහෙම ලස්සන display කරලා තියෙනවා. හැම જાතියක්ම වගේ මෙතන තියෙන beverages උත් අර වෙන shops වල නැති එක જાතිය drinks තියෙනවා. ඉතින් ඒවා ඊට පස්සේ local ඒවා හැමදේම තියෙනවා මෙතන. ඉතින් ඔයාලට කැමති දේක් choose කරලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ලොකු variety එකක් තියෙනවා. හැබැයි මම ගිය වෙලාවේ ඇත්තටම ගොඩක් stocks අඩුයි. මොකද මේකට මාර විදිහට කට්ටිය විලා purchase කරනවා බඩු මේ ළඟ. මෙතන offices තියෙනවා. ඊට පස්සේ campus එකක් තියෙනවා. ඉතින් මෙතන ගොඩක් කට්ටිය ඇවිල්ලා මෙතනින් එක එක දේවල් ගන්නවා. ඉතින් ඒකින්ද ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝගේ stocks එහෙම restock වෙනවා කියලා එදා රෑ හරි ඊට පස්සේ දවසේ හරි. ඒනට ඉතින් මම ගියේ weekend එක. ඉතින් ඒකින්ද මීට වඩා අනිවාර්යයෙන්ම ගොඩක් products තියෙනවා. ඒගොල්ලෝ හරිම fast moving ගොඩක් කට්ටිය එන හින්දා මේ දවස්වල especially TikTok එකේ එහෙම ගොඩක් viral වෙනවා මේ place එක. ඉතින් මේක තියෙන්නේ duplication road එකේ මෙතන ICBT එකට ටිකක් ළඟින් වගේ හරි lazy place එක හොයාගන්න ලොකුවට 77 කියලා board එක ගහලා තියෙනවා. ඉතින් මේ වගේ එක එක જાතියේ sauces එහෙමත් තියෙනවා. ඊට පස්සේ ඔය තව tissues ඒ වගේ දේවලුත් තියෙනවා. ඊට පස්සේ mixture packers, jelly උකට පෙරදී cooking products එහෙමත් තියෙනවා මෙතන. cooking chocolate ඒවා baking products එහෙම. ඉතින් මම හිතන්නේ මෙතන නැති දෙයක් නෑ. අතරම හැමදේම වගේ තියෙනවා. අර මීට වඩා ගොඩක් ඒගොල්ලෝගේ stock එක තියෙනවා. අර මම ගිය වෙලාවේ හින්දා තමයි අර පොඩ්ඩක් අර මේ stock එක පොඩ්ඩක් අඩුයි වගේ පේන්නේ. මොකද එච්චරටම මේක famous. එච්චරටම fast food වල පේන රාමෙනුත් ගොඩක් flavors එහෙම මම හිතන්නේ sold out. අර තිබ්බ flavors ටික තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ තමයි ඔයගොල්ලන්ට ස්ටෝර් එකේම හදලා තියෙන හරි ලස්සනයි. දැක්කම වෙන පිටරටවල වගේ සමාන වෙන්න වගේ මෙතනත් ඒගොල්ලෝ ඒ concept එක අරන් අවිලා තියෙනවා. ස්ටාෆ් එකත් හරිම හොඳයි, හරිම friendly. ඔයගොල්ලෝ මේක ගොඩක් snacks එහෙම ඒ වෙලේ යනකොට මම යනකොට ඉවර වෙලා ඊපස්සේ අතර පොඩි stationery item section එකකුත් තියෙනවා. ඊට coffee products, Milo, ඒ කියන්නේ හැමදේම මෙතන තියෙනවා. ඒක ඔයගොල්ලන්ට ඇවිල්ලා purchase කරන්න පුළුවන්. අනිත් ඒගොල්ලෝගේ prices උත් හරිම reasonable. මේ කියන්නේ මේ අපි purchase කරපු ඒවලද මම purchase කරපු products ටික ඇත්තටම ගියේ රුපියල් 1250යි. ඒ ramen එක 675. ඊට පස්සේ අර ඒක දාලා තියෙන tub එක වගේ එක cardboard box එකකට මම හිතන්නේ වෙනම charge එකක් යන පොඩි charge එකක්. ඊට පස්සේ මට ආසෙන් අර Korean සහම හරියට අර මේ ඔයගොල්ලෝ දැකලා දැනන vlogs වල එහෙම හරියට අර ice cup එක අරන් drink එක දාලා අර එහෙම බොනවා. ඉතින් මෙහි ඒගොල්ලෝ ගාවත් ice cup එක තියෙනවා. ඒකත් 75 rupees වගේ තමයි වුණා. හරි පොඩි ගාණක්. ඊට පස්සේ ගත්ත drink එකයි ඒ ටිකට තමයි 1250 ගියේ. ඉතින් මම හිතන්නේ හරිම reasonable කියලා. මොකද සාමාන්‍ය පිට ramen packet එකම මම හිතන්නේ 800 900 ඒ range එක වගේ තමයි යන්නේ. ඊටත් වඩා වැඩි සමහරක් තැන්වල. ඉතින් මෙතන 1250 වලට ඔයගොල්ලන්ට ramen එකයි එතන කන්නත් පුළුවන්. ඊට පස්සේ ice cup එකයි drink එකයි ඔක්කොම හම්බ වෙනවා. අනිත් එක ඒගොල්ලෝගේ තව තියෙනවා ramen station එකේ add-ons එහෙමත් ඔයගොල්ලන්ට eggs එහෙම දාන්න පුළුවන්. ඒතර sausages, cheese ඒ වගේ දේවල් එහෙම තියෙනවා. ඒගොල්ලන්ට ඕන නම් ඒවා extra price එකකට extra cost එකකට ඔයගොල්ලන්ට add කරගන්න පුළුවන්. මට නම් ඒ වෙලාවේ ඕනේ ramen එක try කරන්න. ඉතින් මම ඒක try ගත්තේ. ඔයගොල්ලෝ
එක වෙන ජාතියේ නූඩල්ස් තියෙන අපේ ලෝකල් ප්‍රොඩක්ට්ස් තියෙන ඕගොල්ලන්ට ඕන ඒවත් ඉතින් try කරන්න පුළුවන්. හැබැයි මෙතන highlight එක වෙන්නේ අර කොරියන් ramen කන එක. ඉතින් ඔයගොල්ලෝ යනවා නම් අනිවාර්යෙන් ඒක try කරන්න. මොකද ඒකෙන් තමයි experience එක එන්නේ අර අපි හැමදාම කොරියන් dramas වල දකින දේ අර අපිට ඇත්තටම කරන්න පුළුවන්. ඉතින් ඒකයි මම හිතන්නේ ගොඩක් TikTok කරත් මේ place එක viral යන්නේ. මොකද මේ වගේ තියෙන මං හිතන්නේ මේ shop එකේ විතරයි දැනට කොළඹ වල මම දන්න තරමින්. අනිත් එක තමයි ඒගොල්ලෝගේ කස්ටමර් සර්විස් එකත් හරිම හොඳයි. හරිම ඒ කියන්නේ හැම එක්කෙනාම හරිම හෙල්ප්ෆුල්. ඒ කියන්නේ අපිට ඕන විදිහට ඒගොල්ලෝ එක කුක් කරලා දෙනවා. ඒගොල්ලෝගේ රෙකමෙන්ඩේෂන්ස් දෙනවා. ඒගොල්ලන්ට පෙන්නත මේ තියෙන රාමෙන් ටයිප්ස්. ඒ කියන්නේ බුල්ඩක් එකට අමතරව තව රාමෙන් අයිටම්ස් තිබ්බා. ඉතින් මං හිතුවා අර පර්පල් කලර් එක try කරලා බලන්න ඕනේ කියලා. සම්යන් බ්‍රෑන්ඩ් එකේම වෙන එකක්. බුල්ඩක් රාමෙන් එක නෙමෙයි. ඉතින් මේ තියෙන ඒගොල්ලන්ගේ මයික්‍රෝවේව්ස් තියෙන ස්ටේෂන් එක. ඔයගොල්ලෝ පෙන්නන අතන තමයි එග්ස් එහෙම තියලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ඕන ඇඩ් ඔන් එකක් විදිහට ගන්න. ඊට පස්සේ මේ තියෙන මං කියපුවා අර අයිස් කප්ස් දෙකක් අරන් ඔයගොල්ලන්ට ඩ්‍රින්ක් එකක් අරන් පෝ කරලා අයිස් කෝල්ඩ් ඩ්‍රින්ක් එකක් බොන්න පුළුවන්. මේක ගොඩක් පර්ෆෙක්ට් මේ රස්නේ කාටත් එක්ක. ඉතින් මෙතන තමයි රාමෙන් ස්ටේෂන් එක තියෙන්නේ. ඔය ඔයගොල්ලන්ට ඕන ඔයගොල්ලන්ට හදා ගන්නත් පුළුවන්. නැත්නම් ඒගොල්ලන්ට කියලා හදා ගන්නත් පුළුවන්. තියෙන මං ගත්ත අයිටම්ස් ටික. මෙතනට ඔයගොල්ලෝ පේ කරලා ඊට පස්සේ අපි කිව්වා ඒගොල්ලන්ට අපිට හදලා දෙන්න කියලා මොකද ෆස්ට් ටයිම් හින්දා. නැත්නම් ඔයගොල්ලන්ට ඕනත් එතන ගිහිල්ලා හදා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මම ගත්ත ඩ්‍රින්ක් එක ටැමරින් ඩ්‍රින්ක් එකක්. ඒක ඇත්තටම හරිම රහයි. ඔයගොල්ලෝ ටැමරින් ආසයි නම් අනිවාර්යයෙන් මේ ඩ්‍රින්ක් එක තියෙනවා නම් try කරලා බලන්න. මේක මෙහි මම අනිත් ස්ටෝර්ස් වල නම් දැකලා නැහැ. මේ තියෙන අපේ රාමෙන්. ඉතින් ඒගොල්ලෝ ඉස්සලා රාමෙන් එක කුක් කරලා ඊට පස්සේ සෝස් පැකට්ස් ටික ඇඩ් කරලා මික්ස් කරලා දෙනවා. ඔයගොල්ලන්ට ඕන නම් ස්පයිස් ලෙවල් එකත් ඒගොල්ලන්ට කියන්න පුළුවන්. ඕන නම් ෆුල් පැකට් එකම දාන්න. එහෙම නැත්නම් පොඩ්ඩක් දාන්න. එහෙම නැත්නම් ඕගොල්ලන්ටම ස්පයිස් ලෙවල් එක ඔයගොල්ලන්ට ඕන විදිහට හදා ගන්නත් පුළුවන්. මේ පැකට්ස් ටික අරගෙන මෙතන වෙනම කොෆි ස්ටේෂන් එකකුත් තියෙනවා. ඔයගොල්ලන්ට ඕන නම් කොෆි පර්චේස් කරගන්නත් පුළුවන්. මේ තියෙන මගේ ඩ්‍රින්ක් එක හරිම රහයි. මට ප්‍රයිස් එක මතක නැහැ. මේ ඔක්කොටම ගියේ 1250. ඉතින් ඒක හරිම ඔයගොල්ලන්ට ඒවා කැම්පස් ස්ටුඩන්ට්ස් වල ස්පෙෂලි ලොකු බජට් එකක් නැතුනම මෙතනට ඇවිල්ලා එහෙම රාමෙනයක් කාලා එහෙම චිල් එකක් ඉන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඒගොල්ලෝ ලස්සන ඩෙකොරේට් කරලා තියෙන කන තැන අර ලොකු ග්ලාස් එකක් ඉස්සරහින් සාමාන්‍යයෙන් කොරියන්ස්ලා ඒවා කන්නේ කන්විනියන්ස් ස්ටෝර් ඒ විදිහට මේගොල්ලෝ ඒ ඒරියා එක හදලා තියෙනවා. ඊට තා පිටිපස්සේ පොඩි සිටින් ඒරියා එකක් තියෙනවා. So I hope you guys enjoyed this video. If you did, please do like, share and subscribe to my channel, and I'll see you guys in the next video. Bye bye.